ගවර්න්මන්ට් එක ටිකක් වැඩි සීරියස්ලි ගන්නවා කියන එක සලකුණක් වෙන්නමින් ඉන්නවා නේ. වෙන්නමින් ඉන්නවා. කියන්නේ අපේ හැමෝගෙම තිබ්බ අදහසක් මේක වර්බුදයක් විදියට ගන්න නැතුව නිකන් අර අවුලක් නැහැ අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියන අදහසකින් ගන්නවා වගේ තැනක තමයි හිටියේ මුලින්ම. දැන් තත්ත්වය වෙනස් වෙලා තියෙනවා. එකක් පළවෙනි පියවර විදියට QR එක නාගත්තා. අපි ගියේ කතා වුණා. සහ මේ වෙද්දී නම් QR එක රිකවර් වෙමින් පවතින එකක් තියෙනවා. ගොඩක් වෙලාවට හරි කියලා කියන්නේ ඒකත් එක්ක මතක් කරගෙන මම මුලින්දම මේ QR code එක ස්කෑන් හදාගන්න nationalfuelpass.gov.lk වෙබ්සයිට් එකෙන් තමයි හදාගන්න පුළුවන්. ආයේ කියන්නේ ආණ්ඩුව නාලා තියෙන එක. සයිට් එක SEO වෙලා නැහැ. සර්ච් කරොත් එන්නේ නැහැ. ඒ හින්දා දැන් ස්කෑම් සයිට් දෙකක් හදලා තියෙනවා. ඒකට මම හිතන්නේ කියන්නේ ෆිෂින් සයිට් නේ. මේ fuelpass gov. මේක පෙන්නන්න පුළුවන් නම් gov.online කියලා සයිට් එකක් තියෙනවා. ඒ වගේම nationalfuelpass.com කියලා සයිට් එකක් තියෙනවා. මේ දෙකම ෆේක් වෙබ්සයිට්. තව ඇති මේ මට හම්බෙච්ච දෙක. මේවට ගිහිල්ලා මේක ලොකුම ප්‍රශ්නේ තියෙන OTP එක. OTP එකක් අපි ජෙනරේට් කරනවා පාස් එක QR එක හදාගන්න. මේ OTP එක ජෙනරේට් කරන බැංකු පිටින් සාධි ටික ඉඳන් සෑහෙන දේවල් නැති වෙන්න පුළුවන්. ෆෝන් WhatsApp account එක ඕන එකක OTP තියෙනවා. OTP තියෙන ඕන එකක access යන්න පුළුවන්. ඒ හින්දා හරියට ඉගෙන ආණ්ඩුව බුල ගෙල්ල තියෙන්නේ. ආණ්ඩුව මිනිස්සු විදියට පොඩ්ඩක් චෙක් කරන්න හරියටම තමන් ඉන්න වෙබ්සයිට් එක මොකක්ද කියලා fuelpass.gov.lk කියන වෙබ්සයිට් එකේ නම් ඉන්නේ විතරක් OTP එක දාන්න. ඒක මාර ලොකු ඉෂුව එකක් විමුක්ති නිකන් මම කියන්නේ මේ බේසික් දේවල් නේ අපි ඊයේත් කතා වුණේ මේ බේසික් දේවල් ෆලෝ කරන්න ඕනේ කියන එක වෙබ්සයිට් එකක් SEO කරගන්න එක මේ තිශය සරල දෙයක්. ඒ කියන්නේ මේ ආණ්ඩුව කිව්ව ලොකු ඩිජිටල් හීන ගොඩක් කිව්වනේ. එහෙම නෙමෙයි මේ හරි බේසික් දෙයක්. ඒව අතරම වෙන්න ඕන දේවල්. ඒ කියන්නේ ඇත්තට මේ වෙද්දී අපි මම හිතන්නේ ලෝකේ මාර විදිහට වෙන තැනකට ගිහලා තියෙනවා. දැන් සති දෙක තුනකට කලින් ජනාධිපතිවරයා ඉන්දියාවේ ගියා. ඒ අය සමුළුවකට එතෙන්දී ලෝකේ ඉන්න ඔක්කොම IT සෙක්ටර් එක කියන්නේ ඔය මේ ইনফরমේෂන් ටෙක්නොලොජි සහ AI සම්බන්ධ ඉන්න හැමෝම ලැඩ් ඔක්කොම ඇවිල්ලා හිටියා. ඔක්කොම ඇවිල්ලා හිටියා. සහ ඒ කියන්නේ ලෝකේ ඉන්න වෙන තැනක අපිට තාම දැන් ගවර්න්මන්ට් එක ගැන විශ්වාසය තියලා මිනිස්සු මොන විදියකින් හරි දැන් QR එක ගන්න එපේ. ඔව්. ඒක අනිවාර්ය කාරණාවක් නේ. එතකොට එතෙන් යනකොට කොහේ හරි තමන්ගේ පෞද්ගලික තොරතුරු එළියට යනවා නම් ඒක ඇවිල්ලා වෙනම කතා කරන්න ඕන මාතෘකාවක් කොච්චර ඉග්නෝර් වුණත් කියන එක. ඒ කියන්නේ ගවර්න්මන්ට් එකේ මගේ කැබිනට් ඩිජිටල් අමාත්‍යාංශයක් තියෙනවා. ඉතිහාසයේ මම හිතන්නේ ඩිජිටල් අමාත්‍යාංශයක් හැදුනේ යුක්ති හරින් ෆර්නෑන්ඩෝ කියන්නේ. හරින් ෆර්නෑන්ඩෝනේ පළවෙනිම ඩිජිටල් යටිතල පහසු අමාත්‍යාංශ ආවේ. ඒතකොට 2015 ඊට පස්සේ මේ ලොකු ඇත්තම අර මේ ගවර්න්මන්ට් එකේ ලොකු ප්‍රොජෙක්ට් එකක් ඩිජිටල් කරන්නේ මම දැක්ලා තියෙන විදිහට එහෙම ඩිජිටල් අමාත්‍යාංශය හරහා ඩිජිටල් අමාත්‍යාංශයේ ජනාධිපතිවරයාට හැමදේම බලන්න බෑ. මේ වෙලා තියෙන්නේ ජනාධිපති කෙනෙක්ට ගොඩක් වැඩ තියෙනවා. සීරියස් ජොබ් එකක්. මේ හින්දා ජනාධිපතිට ඇවිල්ලා අමාත්‍යාංශය හැමදේම බලන්න මේක සයිට් එකේ SEO වෙලාද කියලා බලන්න බෑ. ඔය එහෙම බැලිය යුතුත් නෑ. නියෝජ්‍යමතිවරු ඉන්නවා, ලේකම්වරු ඉන්නවා, උපදේශකයෝ ඉන්නවා. එයාලා වැඩ කරන්න ඕනේ. ඒ කියන්නේ අපි මුලින්ම තිබ්බ QR එක සම්බන්ධයෙන් මොන විදිහද අදහසක හිටියේ කියන එක. ඒ කියන්නේ වැඩි නෑවා. ඒක කතා කරන්න දෙයක් නෑ. කවුරු හරි කියනවනම් අර ඩෝබියෝ දාලා හොදන්න, වොෂින් මැෂින් වල දාලා හොදන්න පුළුවන් විදිහ ලෙවල් එකේ නෙවෙයි. ඇත්තටම නෑවා. ඒක කතා කරන්න දෙයක් නෑවා. සහ ඊට පස්සේ මේක ඊට වඩා ලොකු නෑමකට යනවා. මොකද මෑත ඉතිහාසයේ අත්දැකීම් තියෙනවා කමර්ෂල් බැංක් මිලියන ගානක් ප්‍රශ්නයක් නේ. ඒකත් මේ වගේම තමයි. කමර්ෂල් කොම්බැංක් මේ ඇප් එක කියන්නේ ඇප් එක නෙවෙයි ඩෙස්ක්ටොප් සයිට් වෙනුවට වෙන සයිට් එකක් හදලා කෝටි ගාණක් සල්ලි ඇදලා දෙනවා මිනිස්සුන්ට. ඒකම තමයි OTP එකක් ජෙනරේට් වෙච්ච එක අපි දන්නේ නැහැ. කොහෙටද ගියේ කියලා දන්නෙත් නෑ. මම දන්න පෞද්ගලික කතන්දර තියෙනවා. කියන්නේ ලක්ෂ 10ක් ලක්ෂ 10ට ආසන්න ගණනාව ලක්ෂ 9යි ලක්ෂ 10ක් නෙවෙයි. ඒ වගේ හැමෙම ගියපු තැන් ගොඩක් තියෙනවා. මිනිස්සුන්ගේ සල්ලි මොනවාද උනේ කියලා නැහැ මේ. ඒ වගේම තත්ත්වයක් තමයි එන්නේ මේ දැන්. තමන්ගේ පෞද්ගලික තොරතුරු දෙන්නේ. අපි ඊයේත් කතා වුණා ඒක මේ දැන් සමාගම් රාජ්‍යයට සමතරව තව සමාගම් වලටත් පෞද්ගලික තොරතුරු යනවා. අපේ වගේ සුරක්ෂිතතාවය ගැන අදහසක් නෑ. මේක ඊටත් එහා ගියපු වැඩක්. මිනිස්සුන්ට මේ සේෆ්ටි සහවුරු කරන එක හරිනම් මේ වෙනකොට මම කියන්නේ ඒක තමයි ප්‍රශ්නේ. දැන් ඩිජිටල් මිනිස්ට්‍රි එකෙන් හරි ඉන්ෆර්මේෂන් ඩිපාර්ට්මන්ට් දැන් නිකුත් කරලා තියෙනවා ඉන්ෆර්මේෂන් මම දැක්කේ නැහැ. ඩිජිටල් මිනිස්ට්‍රි එකෙන් ඇත්තටම මේ වෙනකොට නෝටිස් එකක් දාලා තියෙන වැඩම ගන්න. මෙහිම
ෆේක් වෙබ්සයිට්ස් තියෙනවා. තියෙනවා කියලා. මේක හරි ඇඩ්‍රස් එක මේකට බලයල්ල කියලා. අඩුම තරමේ දැන් අද කැබිනට් SEO මාධ්‍ය කරගන්න බැරි නෑ. SEO කියන්නේ හරිම ඒ කියන්නේ මේ දරු ගොඩක් අය දන්නා සාමාන්‍ය සරල දෙයක් වැඩක්. ඒක කරගන්න බැරි නඩුවනේ මේ පොඩි graphic designing එකක් කරලා දාන්න. මම කියන්නේ දැන් අඩුම තරමේ අද කැබිනට් මාධ්‍ය හමුව තිබ්බනේ. ඒතකොට කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා හරහාවත් මෙහෙම දෙයක් කියවෙනවා නෑ මොකද ඒක කියලා. සිවන්ත දැන් ඇත්තටම කැබිනට් මාධ්‍ය ප්‍රකාශකයාටත් ඒක දැනුවත් කරන්න ඕනේ. මාධ්‍ය- අමාත්‍යාංශයෙන් දැන් අපේ මාධ්‍යවේදීන් දැන් ඔව්, මාධ්‍යවේදීන් දන්නේ නැතුව ඇති. ඒ වගේ ප්‍රශ්න ඇහුවේ නැහැ මම මුලින්ම දැක්කේ. කොහොමද? වැටුප් ගෙවීම් කරන්නේ කොහොමද හෙට දවසේ එන්නේ නැති වෙද්දී. කැබිනට් කියන එක මාධ්‍ය තමයි මම දැක්කේ. ඒක දැන් කැබිනට් මාධ්‍ය හමුව කියන්නේ ජෝක් මාධ්‍යවේදීන් එකක් අහන්නේ කරනවා. ජෝක් ප්‍රශ්න. ඇත්තම ප්‍රශ්නයක් ආවනේ මුලින්ම ගිහිල්ලා අර තමන්ගේ channel එකේ දාන්න ඕන ප්‍රශ්නේ අහනවා. ඒකට එන උත්තරේ කොහොම වුණත් කට් කරගන්න අවශ්‍ය ප්‍රමාණයට. ඕක කියන්නේ මාධ්‍යවේදී විදිහට මේ ඇත්තම මට වඩා ඔය දෙන්න මාධ්‍යවේදී විදිහට වැඩ කරලා තියෙන මාධ්‍යවේදීවරු අපිට ලැජ්ජා හිතන වැඩ නෙවෙන්නේ. ඒක දැන් ඒ කියන්නේ අර මේ රීල් පොලිටික්ස් සහ රීල් ජර්නලිසම් තමයි තියෙන්නේ. Real journalism, yeah. පර විනාඩි එකමාරට කට් කපා ගන්න ප්‍රශ්න අහන උත්තර දෙන ඔව්. වැඩක් තියෙනවා. ටීවී ඩිබේට් වලට ගිහිල්ලා පොලිටිෂියන්ලා කරන්නේ ඒකම තමයි. තමන්ගේ මොනවාරි කතාවක් අපර ගානකට කපා ගන්න කෑල්ලක් හදාගෙන. ගන්න. ඒක වයිරල් කරගන්න එක තමයි වැඩි. වැඩේ තියෙන්නේ. අර අන්තිමට කතාව හැවි සම්පූර්ණ වැඩසටහනම බලන්න කියන ජෝක් එකක් වුණා. ඇත්තටම මිනිස්සුන්ට දැන් මේ ඒක ජෝක් එකක් කරලා තියෙනවා. ඇත්ත දැනගන්න එක සහ මිනිස්සුන්ට අර මේ පොඩ ඒක වගවීමක් කියන දේ ජෝක් එකක් කරලා මේ ඒක මාධ්‍යවේදී ලොකටම වත් කියන්න ඕන. මාධ්‍ය හිමිකරුවෝගේ න්‍යාය පත්‍රයට වැඩ කරන මාධ්‍යවේදී තනි හිතලා සමහර මාධ්‍යවේදී එහෙම තනියම තමන්ට වැජබෙන්න මොනවා හරි කරගන්නවා. ඉතින් ප්‍රෙස් අතරම කැබිනට් ප්‍රෙස් එකට මේ කට්ටිය යන එක සීමා කළෙත් ඔය හින්දා. ඔව්. දැන් ගිහිල්ලා අමාර අය අහන්නේ හරි බල්බූත ප්‍රශ්න ඉතින්. ඒ කියන්නේ කාගේ හරි වෙලාවනේ. ඔව්. ඇත්තටම ඒව නවත්තින්න ඕන මං මගේ හිතන්නේ. හරියත් නෙමෙයි මේක රටේ රාජ්‍ය වෙලාව. රාජ්‍ය වැදගත්ම දේ සතියේ වැදගත්ම තොරතුරු එළියට දෙන්න තැන කොහොම හරි මේ QR එක සම්බන්ධයෙන් තත්ත්වය ඕක මං හිතන්නේ ඉතා ඉක්මනින් ඒකට විසඳුමක් ගේන්න ඕන මොකද ඔව් අද ඇමතිවරයා කිව්වා මේ පැයකට 30000ක් විතර ලියාපදිංචි වීම කරගෙන යනවා. ඒ කියන්නේ ඒක අවම වෙමින් යනවා කියන එක තමයි ඒකෙන් අපිට දුන්න කරන්න සංඥාව. ඕන කරන්න ඕන ඉතින් ඒක අනිවාර්යයෙන්ම වැඩේ කොහොමත් මොන වැඩක් පටන් ගත්තත් ඔය වගේ වැඩක දවස් කීපයක් යනකම් අවුල් ටිකක් තියෙනවා. ඒක සාමාන්‍යයි. ඒක සාමාන්‍යයි. ඒක සාමාන්‍ය. ඒක ගැන කිසිම මේ විවාදයක් නැහැ. මොකද ඒක හැමෝම ඇක්සෙප්ට් කරන දෙයක්. හැබැයි මේ මේ ප්‍රශ්නේ ඊට චුට්ටක් එහාට ගිහිල්ලා ඒකයි තියෙන ප්‍රශ්නේ. ඒක ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. හරිද? ඒ කියන්නේ හැමදේම රියැක්ටිව්. ඒ කියන්නේ මොනවා හරි එකක් දානවා. දාලා ඒකට ඇතුලේ ප්‍රශ්න වෙනදී ආනේ අපි මේ ප්‍රශ්නේ විසඳුවා. අඩු ගන්න ඒ අයිඩෙන්ටිෆයි කරගන්න ඕන බේසික් ප්‍රශ්න ටිකක් තියෙනවනේ විමුක්ති මේ. අදක් දිවස. ඒ කියන්නේ මේ මිනිස්සයා අවුරුදු 4කට කලින් ගත්ත වාහනේ විකුණලා. ඔව්. ෆෝන් නම්බර් එක වෙනස් වෙලාද. ඕවා නිකන් ආයේ සරලම දේවල්. සරල දේවල්. මිනිසුන්ට බලපාන ප්‍රශ්න ටික. ඉතින් මේ ඒ ටික බලන්න නැතුව දැන් හදන එක හරි. thank you. අන්තිමට අපි වැඩේ කරා. මේ ඒ වඳුරගත්ත එක ගැන මේ